රුසියාවේ අතිශය සුකෝපභෝගී උත්සව ශාලාවක පැවැත්වුණු ඉතාම රහසිගත සහ සුවිශේෂී සාදයක් ගැනයි අපි මේ කතා කරන්න යන්නේ. මේ රාත්‍රී සාදයට සහභාගී වෙන්නේ සාමාන්‍ය පුරවැසියන් නෙවෙයි. රුසියාවේ ඉන්න අතිශය ධනවත් කෝටිපතියන්, ලෝක ප්‍රකට සුපිරි නිරූපිකාවන් සහ රටේ තීරණ ගන්නා ප්‍රබල දේශපාලඥයින්. සරලවම කියනවා නම් මේ තමයි රුසියාවේ බලවත්ම පුද්ගලයන්ගේ එකතුව. මේ අයගේ විනෝදාස්වාදයේ වෙනුවෙන් රුසියාවේ ජනප්‍රිය ගායකයෙක් වන සජරේ ෂොනොරොව් සහ ඔහුගේ රෝබල් කියන සංගීත කණ්ඩායම එදා රෑ ගීත ගායනා කරන්න බාරගෙන තිබුණා. සාදේ ඉතාම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙමින් තිබුණා. නමුත් කිසිවෙක් නොසිතූ මොහොතක මුළු ශාලාවේම විදුලිය විසන්වීමත් එක්ක එතන තිබුණු වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හදිසියෙ ඇතිවුණු මේ අඳුරත් එක්ක එතන හිටපු කැමරා කාචුල සටහන් වෙන්නේ මනුෂ්‍ය ස්වභාවයට පටහැනි අතිශය අමුතු දසුණක්. ඔබ දකින මේ දර්ශනවල අදුර මැදින් වුණත් ඒ අමුන්තන්ගේ දැස් අස්වාභාවික ලෙස බැබලෙන ආකාරය ඉතා පැහැදිලි. කැමරාවේ සටහන් වෙලා තියෙන්නේ කීප දෙනෙක්ගේ දර්ශන විතරක් වුණාට මේ සිදුවීමට මුහුණ දුන් අය පවසන්නේ එතන හිටපු බහුතරයක් දෙනාගේ දැස් මේ විදිහට අදුරේ දීප්තිමත්ව බැබළුණු බවයි. මේක කැමරාවේ ඇතුණ දෝෂයක් කියලා කාට හරි හිතෙන්න පුළුවන්. නමුත් එදා වේදිකාවේ හිටපු ගායකයා වන සජරි පවසන කතාව ඊට වඩා බරපතලයි. ඔහු කියන විදිහට විදුලිය විසන්දුණු ගමන්ම ඔහු දැකලා තියෙන්නේ තමන් ඉස්සරහින් ප්‍රභූවරුන්ගේ ඇස් බැබලෙන්න ගත්ත කියලයි. ඒ වෙලාව ඇතිවුණු බිය කොයිතරම්ද කියනවා නම් ඩ්‍රම්ස් වාදනය කරපු ශිල්පියා අතින් ඩ්‍රම්ස් කුරු පවා බිමට අතහැරෙනවා. ඔවුන්ගේ මොහොතේම තමන්ගේ වාදනය නවත්තලා හැකියික්මනින් එතනින් පිට වෙලා යන්න තීරණය කරනවා. සජරී පවසන්නේ තමන් ගෙදරාවේ කොහොමද කියලාවත් ඔහුට මතකයක් නැහැ කියලයි. මේ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් වුණාට පස්සේ ලෝකේ පුරාම දැඩි ආందోලනයක් ඇති වුණා. බොහෝ දෙනෙක් තර්ක කරන්න ගත්තේ මේ රුසියානු ප්‍රභූවරු ඇත්තරම් මිනිස්යන් නොවන බවයි. සමහරු කිව්වේ ඔවුන් මිනිස් වෙස් ගත් පිටසක්වල ජීවීන් එහෙමත් නැත්නම් රෙප්ටිලියන්ස්ලා කියලයි. තවත් සමහරු මේක වැම්පයර්වරුන්ගේ ලක්ෂණයක් විදිහට අර්ථකථනය කළා. නමුත් මේ සියල්ලටම වඩා විද්‍යාත්මක පැත්තකින් ඉදිරිපත් වුණු මතය ඊටත් වඩා භයානකයි. බොහෝ දෙනෙක් විශ්වාස කරන විදිහට මේ ධනවතුන් තමන්ගේ තරුණකම සහ පෙනුම රැකගන්න සාමාන්‍ය සමාජයට හෙළි නොකරන අතිශය රහසිගත ජෛව විද්‍යාත්මක පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගන්නවා. එදා ඒ සාදයට සහභාගී වුණු සුපිරි නිරූපිකාවක් වන නටාලියා පවා පවසා තිබුණේ ඇයට දැනගන්න ලැබුණු පරිදි මෙය ස්ටෙම් සෙල් එහෙමත් නැත්නම් ප්‍රාථමික සෛලාශ්‍රිත ප්‍රතිකාරයක් නිසා ඇතිවෙන අතුරු ආබාධයක් බවයි. ඒ පැහැදිලි කිරීම ඇත්තක් වුණත් බොරුවක් වුණත් මේ දර්ශන වලින් පෙනෙන දේ හරිම අසාමාන්‍යයි. සාමාන්‍ය මිනිස් ඇසක් රාත්‍රී කාලයේදී සතෙකුගේ ඇසක් වගේ ආලෝකය පරාවර්තනය කරමින් බැබලෙන්නේ නැහැ. එසේනම් එදා රෑ රුසියාවේ උත්සව ශාලාව ඇතුලේ ඇත්තටම හිටියේ කවුද? ස්වභාව ධර්මයේ නීති පවා වෙනස් කරමින් ඔවුන් ලබා ගන්න මේ අద్భుත ප්‍රතිකාර මොනවාද? පිළිතුර කුමක් වුවත් තමන් මිනිස්යන්ට වඩා ඉහළින් සිටින බව මේ වීඩියෝ ලෝකයට මිත්‍රි කරලා යන්නේ ලොකු සැකයක්.